හැබැයි අපරාධ කියන්න බෑ උදේ ගම්මන්පිල මහමොල කාර්යෝ ටික ඉස්සරහා පෙළියෙන් වාඩි කරලා තිබ්බා. ඉතින් අපි දැක්කා. හැමෝම කිව්වා මේක පිටිපස්සේ මහමොල කාර්යයක් ඉන්නවා. බලයට එන රාජපක්ෂලා ගහපු ප්ලෑන් එකක් කියලා ජනතාවගේ මතයක් තිබුණා. ඔය උදේ ගම්මන්පිල සෙට් ඔක්කොම හිටියේ ඒකට එතන. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්නේ තියෙන්නේ හරිය ඈතක. දුවලා ගිහිල්ලා ප්‍රශ්නෙට පයින්නවා. මඩවල තියෙන්නේ ඈත. දුවලා ගිහිල්ලා පයින්නවා. පැනලා කෑ ගහනවා ගඳයි මේ ජාතික ජනබලවේගයේ අපිව මඩට දැම්ම. ඉල්ලන් කාලා අපිව මරාගෙන කන්න එපා. ගිහිල්ලා අහුණාම ඉස්සෙල්ලා කිව්වා ඒ සජිත් නෙමෙයි. ඒ අයි තාක්ෂණය හදපු කෙනෙක් කියලා. තව කෙනෙක් කිව්වා ගියා. තුන්වෙනි කෙනා කියනවා ගියා හැබැයි දන්නේ නැතුව ගියේ. මාසයක් තිස්සේ උදේ ගම්මන්පල කිව්වා මහමොල කාර්යෝ එලි දක්වන්නේ දාට. සාරාන හෂීම් මාසයක් තිස්සේ කිව්වා. සජිත් මහත්තයා ඒ පොත් එලි දැක්වීමට ගිය එක අහම්බයක්ද නැත්නම් සංවිධානාත්මක මහමොල කරුවන් සමග එකට ගැවසෙන පුද්ගලෙක්ද කියන එක අපිට නැවත හිතන්න වෙනවා. 2018 විමර්ශනය හැංගුවේ නැත්නම් එහෙනම් 2019 පාස්කු ප්‍රහාරයක් වෙන්නේ නැහැ. මොකද දැන් අනාවරණය වෙනවා ඒ සහරාන් ලගේ කණ්ඩායමෙන් තමයි 2018 කළේ. එදා මේක වෙන පැත්තකට හැරෙුවේ නැත්නම් පාස්කු ප්‍රහාරයක් 2019 වෙන්නේ නැහැ. 2022 මැයි 25 අපි නෙමෙයි ආණ්ඩු කරේ. අන්න එදා තමයි ඊබ්‍රහීම්ව නිදහස් කරේ. අපි නෙමෙයි. මෙච්චර කාලයක් සත්‍ය හොයපු නැති සජිත්ට දැන් හදිසි උමනාවක් ඇවිල්ලා සත්‍ය හොයන්න. මේවා ඉතින් hina වෙන්නේ අපිට දත් තියෙන්නේ කටේ විතරයි. වෙන තැනක තිබුණා නම් hina වෙන්න වෙන්නේ එතනින්.